Hello lamai, welcome back to my YouTube channel. ඉතින් ඔන්න වෙනද වගේම අදත් මම ඔයාලට අරගෙන ඉන්නේ travel vlog එකක්. ඉතින් ඔයාලත් බලන්නකෝ අද අපි කොහෙද යන්නේ කියලා. වීඩියෝ එක කරන්න නෑ කියලා හිතන් හිටියට භාගයක් දුර ගියාට පස්සේ ඔන්න vlog එකක් කරන්න තීරණය කරා. ඉතින් අපි මුලින්ම මේ අපේ ගමන පටන් ගන්නේ මාතර ස්ටෑන්ඩ් එකෙන්. බලන්නකෝ අපි කොහෙද යන්නේ කියලා. අනේ ඉතින් අපි කට්ටිය මෙහෙම බස් බල ගියාට අපිට යන්න ඕන තැනට යන බස් මේ වෙලාවේ නැහැ කිව්වා. ඉතින් අපි ඒක නිසා තිස්සමහාරාම බස් එක නැග්ගා. හැබැයි ටික වෙලාවකින් අපිට හිතුණා අපි කරේ මෝඩ වැඩක්ද කියලා. ඇත්තටම අද අපි යන්නේ අපේ පෞද්ගලික වැඩකට. හැබැයි අපි යන්න ආස තැනක් එතනට ගොඩක් ළඟයි. ඉතින් ඒක තමයි අපි ඒ වෙලාවේ තීරණය කරේ අපි මෙහි ගිහින් එහෙ යන් කියලා. ඉතින් බලන්න අපි කොහෙද අද යන්නේ කියලා. අපි මේ බස් එකට නැගපු එක මෝඩකමක් කියලා. ඉතින් ඇත්ත තමයි. මොකද අපිට යන්න ඕන තැනට තිබිච්ච බස් මේ බස් එක පහු කරගෙන බස් 3ක් විතර ගියා. ඉතින් ඒක තමයි අපි කරපු ලොකම මෝඩ වැඩේ. ඉතින් අපි කන්ඩක්ටර් අංකගෙන් ඇහුවා බස් තියද නැද්ද කියලා. එයා තමා කිව්වේ පැය 2කමාරක් 3ක් විතර යනවා බස් එන්න කියලා. හැබැයි ඒ අතරතුර මේ බස් එක පහු කරගෙන ඒ බස් ගොඩක් ගියා. ඉතින් ඕක තමයි අපි කරපු මෝඩ වැඩේ. ඇත්තටම ඒ උන්න දේ නිසා අපි අපේ ජීවිතේට ලොකු පාඩමක් ඉගෙන ගත්තා. මිනිස්සෙක් දෙයක් කිව්ව පළියට ඒ දේ විශ්වාස කරන්න එපා. හිතන්න මේක ඇත්තද? මෙයා කියන දේ ඇත්තද කියලා. ඉතින් ඕක තමයි ඉතින් ඉගෙන ගත්ත පාඩම. හරි. දැන් ඉතින් ආයි බ්ලොග් එකට යන්න. හැමදාමත් වගේ අපේ පහසුවටයි අපේ බජට් එකටයි අපේ සේෆ්ටි එකටයි ගැලපෙන්න අපි ගියේ පොදු ප්‍රවාහන සේවයේ. ඉතින් බස් එක තමයි ඉතින්. අපි අද යන්නේ හරිම රස්නේ පැත්තකට. හැබැයි අපි ගියපු දවසේ හෙට වැස්සයි. ඒක නිසා අපිට ඒ රස්නේ එච්චර ගාණක් උනේ නැහැ. ඉතින් කොච්චර රස්නේ වුණත් අපි අද යන්නේ හරිම ලස්සන පැත්තකට. ඉතින් අපි යන පාරේ මුහුද තියෙනවා, කුඹුරු යායවල් තියෙනවා, වැව් තියෙනවා. ඔය හැම දෙයක්ම බලාගෙන තමයි අපි අපේ ගමන ගියේ. ඉතින් බලන්නකෝ යාලත් ඒ ලස්සන. දෙකක් වාඩි වෙලා යන්නත් ඕනේ. ඉතින් hina වෙවි සින්දු කිය ඉතින් අපි ගමන ගියා. මේ වෙලාවේදී නම් අපි දැන් තිස්සමහාරාමයට කිට්ටු කරලා මොකද මුළු බස් එකටම හිටියේ අපි තව 2-3 දෙනෙකුයි විතරයි. තිස්සමහාරාම බස් එකෙන් බැස්ස ගමන්ම අපිට යන්න ඕන කතරගම කොළඹ බස් එක ආවා. ඔයාලා දැන් දන්නවනේ අපි කොහෙද යන්නේ කියලා. ඔව් අපි යන්නේ අද කතරගම. ඉතින් මේ බස් එකේ නැග්ගේ හරි දුකින්. මොකද අපිව පව් කරගෙන කතරගම කොළඹ බස් 2-3ක්ම ගියා.
කලිනුත් කිව්වනේ අපි යන්නේ හරිම ලස්සන පාරක් පහු කරගෙන කියලා. ඉතින් බලන්නකෝ ඔයාලත් මේ ලස්සන අපිට තිස්ස මහාරාමේ ඉඳන් කතරගමට තිබ්බේ පොඩි දුරක් කිලෝමීටර් 14ක් විතර. ඉතින් අපි දැන් කතරගම පූජා නගරයට ආවා. බස් එකෙන් බහපු ගමන් අපිට ඉතින් පොඩි බඩගින්නක් තිබ්බා. ඉතින් හැම දෙයකටම කලින් ප්‍රථම රාජකාරිය විදිහට අපි බඩ කඩ පුරව ගන්න එපා. ඉතින් අපි මුලින්ම කරේ අපි කන කඩයක් හෙව්වා. ඉතින් අපි කාලා ඉක්මනට යන්න ඕනේ. මොකද දැනුත් හවස් වෙලා අපි යන්නේ 6:00 පූජාවට. නගරයට ඇතුල් වෙන තැනම මේ වගේ පළතුරු කඩ තියෙනවා. ඉතින් ඔයාලට මේවයි පූජාවට අරන් යන්න පළතුරු වට්ටි හදා ගන්නත් පුළුවන්. අපි නම් අද පළතුරු වට්ටියක් තිබ්බේ නැහැ. මොකද අපි හදිස්සියේ ආපු ගමනක් නිසා. කතාව අපි පූජා භූමියට ආවා. ඉතින් අපි හදාන ඉක්මනට යන්න පූජාව මොකද 6:00ටනේ තියෙන්නේ. අපි වෙනදට නම් කිරිවෙහෙර වන්දනා කරලා තමයි පූජාවට යන්නේ. අද අපිට තියෙන ටයිම් එකත් එක්ක අපිට මුලින්ම යන්න උනේ කතරගම දේවාලේ පූජාවට. අපි කතරගම දේවාලය ඇතුළට යනවත් එක්කම තමයි පූජාව පටන් ගත්තේ. ඉතින් අපි එහෙමම පූජාවට හිටියා. කතරගම දේවාලේ පූජාව පටන් ගන්න උදේ 4:30, 10:30 සහ හවස 6:30. ඉතින් ඔන්න ඔය විදියට දේවාල පූජාවත් ඉවරුණාට පස්සේ අපිට දෙනවා දේව දාණය. ඉතින් අපි ඒකත් අරගෙන අපි ගියා කිරිවෙහෙර වන්දනා කරන්න. ඉතින් අපි යන දවසේ කිරිවෙහෙරේ තිබ්බා පිරිත් දේශනයක්. ඉතින් ඒක තමයි මේ විදිහට ලස්සනට කිරිවෙහෙර සරසලා තියෙන්නේ. අපි එතන තියෙන කඩවල් වලින් මල් හඳුන්ගෝරු ගත්තා. මොකද අපිට අපේ එද්දේ වරන් ආවේ නැහැ.
ගියපු දවස නිවාඩු දවසක් නිසා ඉතින් මාර ක්‍රවුඩ් එකක් හිටියේ. ඉතින් අපි වැඳලා ඊට පස්සේ ගියා හඳුන් කූරු පහන් පත් කරන්න. කිරිවෙහෙරත් වැඳලා ඔන්න අපි ඉතින් ඊට පස්සේ ගියා රෑට කන්න. මොකද ඒ වෙලාවෙත් අපි හැමෝම හිටියේ හරිම බඩගින්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපිට යන්න ඕන තැනට යන්න අපි ඊළඟ බස් එක ගත්තා. ඉතින් අහම තමයි. ඉතින් අපි එදා රෑ හිටියෙත් අපේ නෑදෑ ගෙදරක. ඉතින් එහෙ දානිකුත් තිබ්බා. අපි ඒකටත් ඉඳලා අපි ගියා ඊට පස්සේ අපේ තව නෑදෑයෝ ගෙවල්. මොකද අපිට මේවා එන්නේ අපි කලාතුරකින්. ඉතින් එතකොට ඉතින් එන හැම දවසකම ඉතින් අපි හැම තැනම ඇවිදිනවා. ඉතින් ඔය විදිහට තමයි අපේ දවස ගෙවුනේ. තැනක් දැක්කොත් ඉතින් අපේ අයට ෆොටෝස්නේ. ඉතින් ෆොටෝසුත් ගහලා අපි නෑදෑයන් ගෙවලට ගිහිල්ලා ඉතින් අපි ගෙදර යන්න තමයි හදන්නේ. මේ vlog එකට voice කරද්දිත් හරිම boring. මොකද දන්නේ නැහැ මේක කට්ටියට හොඳ වේද නරක වේද කියලා. හැබැයි මේක අපේ life එකට හරිම සතුටු දවසක් වෙයි කියලා ඉස්සරහට ඉතින් හිතලා තමයි මං මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ. මොකද කවදම හරි දවසක අපිට මේ දේ බලලා සතුට වෙන්න පුළුවන් නේ. ඉතින් ඔන්න අපිට ගෙදර යන්න වාහනයකුත් හම්බුණා. හැබැයි ගෙදරටම යන්නේ නැහැ. බලන්නකෝ අපේ මේක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. යන පාරේ මුහුද තියෙනනේ. ඉතින් අපි ගියා ගොඩවාය බීච් එකට. මොකද අපිට ගෙදර යන්න තාම වෙලා තියෙන නිසා. ඉතින් ඔන්න ඔය විදිහට කට්ට අවුවේ බීච් එකකට අපි බැස්සා. කතාවෙන් කතාව අපේ ගමනේ අවසානයටත් ඔන්න අපි ආවා.
ඉතින් මං හිතනවා ඔයාලා මේ බ්ලොග් එකත් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් තවත් දවසක අලුත් බ්ලොග් එකකින් එනකම් ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.